අදත් අපි මුණ ගැහෙනවා ලස්සන කතා බහකින්. ඉතින් පහුගිය දවස්වල ජාතික රූපවාහිනියෙන් අපි සිහින මන්දාකිණි ගැන කතා කළා. ඉතින් මං කියවනේ තවත් කෙනෙක් එක්ක මං කතා කරනවා කියලා. ඒ තමයි අපේ ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා වජිරා කුමාරී විතානගේ මෙනවිය. අයිබෝවන්. ඔව් ඉතින් ඇත්තටම ලොකු බහර දూరు කාර්යයක් කරන්නේ මේ ආයතනය වෙනුවෙන් ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒ කටයුත්තට යන්න කලින් මම කැමති වජිරා මේ රූපවාහිනියට සම්බන්ධ වෙච්ච හැටි දැනගන්න. මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ 2000 වර්ෂයේදී. ඊට කලින් මම පරිවර්තන කටයුතු සඳහා අතුල රන්සිලාල් මහත්තයා යටතේ පුහුණුව ලැබලා තිනවා සහ ඒක සඳහා සම්බන්ධ වෙලා වැඩ කරලා තිනවා. ඔයගොල්ලෝ බලලා තිනවා නම් මායාදිවයින විලියම් ටෙල් ඒ වගේ වැඩසටහන් වල පරිවර්තනය සහ උපසිරසි සහ දෙතොල් සම පිටපත් රචනයෙන් තමයි මුලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එනවා හඬ කැවීම් අධ්‍යක්ෂණයට. ඔව්. එතකොට අපි ගත්තොත් ඉස්සෙල්ලාම නිෂ්පාදන සහයෙන් තමයි මුලින්ම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදකවරයෙක්, ඒකක ප්‍රධානීවරයෙක් සහ අද වෙනකොට සහකාර අධ්‍යක්ෂ කියන තැනටම ඇවිත් ඉන්නවා. පියවරෙන් පියවර ආවා. පියවරෙන් පියවර ඇවිල්ලා තියෙනවා. ඉතින් මුල් කාලේදී කියන්නේ සහාය වුණා මේ. එතකොට එච්.සිල් හිටියා අපිත් එක්ක වැඩ කරා. අතුල සර්ත් එක්ක වැඩ කරා. අනුර ධර්මසේන මහත්තයා මේ සියලු දෙනාත් එක්කලා නිෂ්පාදන සහායෙන් මුලින්ම තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ටිකක් ඉතින් දක්ෂ වෙච්ච නිසා ඉක්මනින් නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩසටහන් කරන්න පටන් ගන්නවා. ගොඩාක් කාටුන් වැඩසටහන් කරනවා. සහ ඔයගොල්ලෝ බලපු හොඳම එක තමයි සුජාත දේවිය මං හිතන්නේ ටර්නින් පොයින්ට් එක තියෙන තැන. ඒක ඉඳලා සිරිමැටි සිත්තරාවි, සසර කින්රාවි, රුවතිසි තැත්ති දක්වා ආපු දිග ගමනක් තියෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් චංගුම ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. මට මතකයි වජිරා එක්ක මම ඊට කලින් ගොඩක් නිර්මාණ වලට දායක වුණා. වජිරාව තෝරගත්ත ගොඩක් එයාගේ වැඩසටහන් වලට. මගේ හඬ කැවීම් ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි චංගුමි කියන්නේ. ඒක මං හිතන්නේ මට ලැබුණු ලොකු වාසනාවක්. ඉතින් ඒකට මම මූලිකවම ඒ ස්තුතිය පුද කරන්න ඕනේ වජිරට සහ කුලරත්න අයියට. මේ දෙන්න එකතු වෙලා තමයි මේ නිර්මාණය කළේ. අපි හිතුවෙත් නැති තරමට ඒක මාර විදියට මිනිස්සු වැළඳගත්තා. එදා මං අහනවා මට අහන්න තිබුණ ප්‍රශ්නයක්. වජිරා දැන් චංගුමි කියන්නේ පුදුමාකාරයක් හැමෝම ආදරය කරපු ඒ චරිතයට ඔයා කොහොමද මාව තෝරගත්තේ? විශේෂයෙන්ම කටහඬ නිසා තමයි. ඒ කියන්නේ ඒකට ඊටාම මේ සුන්දර කටහඬක් අපිට අවශ්‍ය වුණා සහ හරි සංයමයෙන් මේක හඬ කවන්න ඕනේ කියන අදහස අපිට තිබුණා. මොකද චංගුමිගේ චරිතය ඊටාම දුක් ගැහැට විඳින්මින් ඉදිරියට යන එකක් සහ නොබියව ඉදිරියට යන ගමනක් තිබ්බා. ඉතින් ධෛර්යයෙන් ඉස්සරහට යනවා කියන මේ ගමනේදී මේ හොඳ හඬක් අපිට ඕන වුණා. ඉතින් ඒ සඳහා ඇත්තටම සිතාරක් හොඳටම ගැලපුණා. මං හිතන්නේ ඒක නිසා තමයි ලොකු ප්‍රේක්ෂක ජනතාවක් රූපවාහිනිය වටා රොක් වෙන්නේ මේ හඬ තෝරා ගැනීමත් එක්ක කියලායි මම විශ්වාස කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒ වගේම කියන්න ඕනේ මට ලැබිච්ච සහයෝගය එකක් තමයි මට හරි නිදහසේ එක හඬ කවන්න මට ඉඩ දුන්නා. මම ඒක හරියම සතුටුයි. මට මතකයි මට වජිරා ආරාධනා කළා දැන් මං ගැන කතා කරනවා වගේ නේ. නමුත් මට ඒක ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද මට සාමාන්‍ය රූපවාහිනියෙන් අපිට කතා කළාම මේ ඩබින් එකකට එන්න කියලා අපි කවදාවත් අහන්නේ මොකද්ද කියලා අපි එනවා. මොකද මාර විශ්වාසයෙන් එන්නේ. ඒ ආපු වෙලාවෙත් මට මතකයි මම ඇවිල්ලා මං වජිරගෙන් වජිර මොකද්ද මං කරන මොකද්ද කියලා අහනවා. ඇහුවම මේ චංගුමි කියලා ඉතින් මට වජිර කිව්වේ නෑ හවල් එක කියලා චංගුමි. මං ගිහලා බැලුවා. ඒතර හිටපයිකෝ ආනේ මේන් කැරක්ටර් එකනේ කොහොම තමයි මම ඇත්තටම ඒක දැනගන්නේ. ඉතින් ඒකෙදිත් මට මතකයි මට නිදහස කරගෙන යන්න දුන්න චරිතය මම අවබෝධ කරලා දුන්නා මෙන්න මේ වගේ චරිතයක් කියලා. ඒක නිදහස කරගෙන යන්න දුන්නා. එහෙනම් මට ඒ චරිතේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණේ. මම ඒකෙන් තව විශේෂයෙන් කියන්න ඕනේ වජිරා සහ කුලරත්න අයියා මට ඒකට පුදුම සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ ගැනත් කතා කරලා එතකොට දැන් ඇත්තටම දැන් වජිරා ඔයාට මොකක් හරි කතාවක් ලැබුණාට පස්සේ වඩා ලොකු කටයුත්තක් කරන්න තියෙනවා.
හඬ ගැයීම් ශිල්පීන් දෝරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මොනවා හරි ගීත තියෙනවා නම් ඒව කරන්න ඕනේ. ඊට පස්සේ සංස්කරණ කටයුතු ඒ සංස්කරණ ශිල්පියත් එක්ක එකතු වෙලා කරන්න ඕනේ. මොනවද මික්ස් කරනවා. ඔගේ ගොඩ જાති තියෙනනේ කරන්න. ඔව්. එතකොට දැන් මේ බහරුදුර වගකීම ඔයාට බාර දුන්නාම ඔයා කොතනින්ද පටන් ගන්නෙ? ඉස්සෙල්ලාම ඇත්තටම වැඩසටහන බලනවා. ඒ කියන්නේ මේ අපිට හම්බ වෙන ඕනම වැඩසටහනක්. ඒ කියන්නේ සුජාත දිනේ විතරක් නෙමෙයි ඕනම වැඩසටහනක මුල් කෘතිය සම්පූර්ණයෙන්ම අපි බලලා අවබෝධ කරගන්න. මොන වගේ චරිතද තියෙන්නේ, කොයි වගේද මේක දිවෙන්නේ, සහ මේ මොන කාල රාමුවකද මේක යන්නේ, මේ සියල්ල ගැන කල්පනා කරලා තමයි වැඩසටහන ඉස්සෙල්ලාම බාරගන්නේ. ඒකත් එක්ක ඊට පස්සේ අපි චරිත ගැන වෙන වෙනම අධ්‍යයනය කරනවා. මෙන්න මේ වගේ චරිතයක් සහ මේකට මේ වගේ කටහඬක් හොඳයි. මේ වගේ විශාල විදිහට මේක ගැන කල්පනා කරනවා. ඊට පස්සේ තමයි පිටපත් රචනයට යවන්නේ. පිටපත් රචනයට යවද්දී උනත් මේ අපි කරන්නේ විද්‍යාත්මක නාට්‍යයක්ද නැත්නම් ගොඩක් සෞන්දර්යාත්මක නාට්‍යයක්ද මේ ගැනත් කල්පනා කරලා තමයි පරිවර්තනය සඳහා කටයුතු කරන්නේ. අපි දැන් විශේෂයෙන් කිව්වොත් එහෙම චංගුමී වැඩසටහනේදී පරිවර්තනය කටයුතු කරගන්නේ අපි ඇත්තටම ප්‍රවීණ පරිවර්තක දෙපළක් ඉන්න එකක් මගේ තාත්තා බන්දල විතානගේ අනිත් කෙනා නන්දා ජයමාන මේ වගේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් පරිවර්තන කටයුතු කරගන්නවා. ඒකම අපි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවකින් අපි ගන්නවා කොරියානු භාෂාව හදාරපු පිරිසක්. අරගෙන මේක ලිප් සින්ක් එකට හදනවා. පරිවර්තනය ලිප් සින්ක් එක කියන්නේ දෙකක් ඇත්තටම. එතකොට මේ දෙතොලට සමානව වචන හදා ගන්නවා. ඒතර ඒගොල්ලෝගේ දැනුමත් අපි පාවිච්චි කර ගන්නවා. ඒගොල්ලෝ වචන දන්නවා, මේ කාලේ තියෙන කැම බීම පිළිබඳව දැනුම තියෙනවා සහ ඒගොල්ලෝ කොරියානු සංස්කෘතිය හදාරපු පිරිසක්. ඒතර ඒගොල්ලෝගේ උදව්වත් මේකට ලැබෙනවා. මේක තව ගොඩක් ලස්සන වෙනවා මේ සියලු දේත් එකතුව. ඒක නිසා වැඩසටහනක් කරද්දී නිකන් හුදු පරිවර්තනයක් හෝ පිටපත් රචනයකට වඩා වෙනස් තැනක රූපවාහිනී සංස්ථාවේදී වැඩ කරද්දී අපි වැඩ කරන විදිහේ වෙනසක් තියෙනවා. එතකොට මේකට හොඳ පරිවර්තනයක් සහ හොඳ පිටපතක් ලැබෙනවා. ඊට පස්සේ චරිත තෝරා ගැනීමේදී අපි විශේෂයෙන් සලකලා බලනවා ඒ චරිතයට ගැළපෙන හොඳම හඬ. එයා සුදුද කළුද ලසනද කියන තැන නෙවෙයි හොඳම හඬ තමයි අපි තෝරන්නේ. ඒතර මේ තෝරා ගැනීම යටතේ අපි ඉතින් ඉදිරි හඬ කැඩීම් කටයුතු කරගෙන යනවා. ශිල්පීන්ගේ එන යන පිළිපැල ඔක්කොම වෙලාවල් ලෑස්ති කරගෙන සහ ඉතින් ඇත්ත වශයෙන්ම මම වැඩ කරද්දි මම අනිත් අය ගැන කියන්නේ මම ලොකුවට තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. නමුත් මම වැඩ කරද්දි මම ඇත්තටම සිතාර කියපේක ඇත්ත ගොඩක් ශිල්පීන්ට අවස්ථාව දෙනවා Tamanට ඒ චරිතයත් එක්ක ගොඩ නැගෙන්න. ඒ නිදහස දෙන්න ඕනේ. දුන්නාම තමයි ඇත්තටම උපරිමේ අපිට ලැබෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා ඒක මම ඇත්තටම මගේ තාත්තගෙන් ලැබපු අත්දැකීමක්. තාත්තා වුණත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය කරද්දී ඒ චරිතය අවබෝධ කරලා දෙනවා. නමුත් මේක මෙහෙමයි කියන්න ඕනේ, මෙහෙමයි වෙන්න ඕනේ කියන එක තැනක නැහැ. ඒ කෙනාටත් අවස්ථාව දෙනවා ඒ චරිතය ගොඩනගා ගන්න. අවශ්‍ය තැන් තමයි අපි හදන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ ආభాෂයත් එක්ක මම අධ්‍යක්ෂණය කරන පිළිවෙල චුට්ටක් වෙනස් තැනක තියෙනවා. දැන් මේ තාත්තා මතක් කරපු නිසා දැන් ඕකෙත් තියෙනවා දෙයක් කියන්න. වජිරගේ තාත්තා දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වේදිකා නාට්‍ය ඒ වගේ ටෙලි නාට්‍ය චිත්‍රපටි කළාද? නෑ වේදිකා නාට්‍ය වේදිකා හාය ටෙලි නාට්‍ය කළේ වේදිකා නාට්‍ය ශිල්පී රංගන අනිවාර්යයෙන්ම රංගන ශිල්පී. දෙවතනදී මගේ තාත්තා සහ වජිරගේ තාත්තා අතර ලොකු සමීප සම්බන්ධතාවයක් තිබ්බා. මගේ තාත්තා වේශ නිරූපණ ශිල්පියෙක් එස්.පී. කොස්ටා. මට මතකයි ඉස්සර වෙනීසිය වෙලෙන්දා එහෙම කරනකොට වජිරගේ තාත්තා මම තුන්චි කාලේ යනවා බලන්න. ඉතින් ඒ දේවල් ඒගොල්ලෝ ඒ කරපු හැටි වෙනීසිය වෙලෙන්ද කියන්නේ මහා දැවැන්ත නිර්මාණයක්. ඇත්තට මේ පුංචි කාලේ මට තේරුන්නේ නැහැ. ඒ තරම් දැවැන්ත නිර්මාණයක් ඒක. ඉතින් ඒක කතා කරපු නිසා දැන් වජිර පටන් අරගෙන තියෙනවා තාත්තගේ ඒ ගමන ඔයා ගෙනියනවා ඒ නාට්‍ය ටික. ඔව් අපි තාත්තා කරපු ඒ දැවැන්ත නිර්මාණ නැවත ප්‍රේක්ෂකයන්ට ගේන්න ඕනේ කියලා කල්පනා කරා. ඒකත් එක්ක අපි දැන් නාට්‍ය දෙකක් දැනට සූදානම් කරගෙන තියෙනවා. ඉදිරි නාට්‍ය ටිකත් අපි කරන්න සූදානම් වෙමින් පවතිනවා දැන්. සිනේබර ඩොලි වලට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි දර්ශන වාරයේදීම හවුස්ෆුල් වුණා. එතකොට ඒක ගැන ගොඩක් සතුටුයි. සහ ඒ ප්‍රේක්ෂකයන්ට ස්තුතියි අපි වෙනුවෙන් මේ රඟහලට පැමිණීම ගැන. මොකද මේ කාලේ ගොඩක් රඟහලට පිරිස එනවා අඩුයි. ඒක නිසා මං හිතන්නේ දැන් ටිකක් වේදිකා නාට්‍ය වලට පොඩි
අවස්ථාවක් තියෙනවා සහ මිනිසුන්ගේ කැමැත්තක් තියෙනවා. ඒකත් හොඳ ප්‍රවණතාවයක් ඇත්තට. ඔව් අනිවාර්යයෙන්ම දැන් ටිකක් වේදිකා නාට්‍ය බලන්න මිනිස්සු කැමැත්ත දක්වනවා. දැන් තව ඔයාට අභියෝගයක් වෙන්න ඇති. දැන් වගේ තාත්තයි බඳුලේ විතානගේ මහත්මයා නාට්‍ය කරන දවසේ ඒ රංගපාපු නළුනිලිය අද නැති වෙන්න පුළුවන්. ඒකට අලුත් අය තෝරා ගන්නකොට වෙන අය තෝරා ගන්නකොට ලොකු අභියෝගයක් නේ. අරකට හානියක් නොවන විදිහට තෝරා ගන්න ඕනේ. එතනදී කොහොමද ඒ තෝරා ගැනීම කළේ? ඔව් මම ඇත්තටම මුල් නාට්‍ය දැකලා තියෙනවා. සෙනෙහවර ඩොලි එක විශේෂයෙන්ම දැකලා තියෙනවා. ඒ කියන්නේ එතකොට ඊටාම සුළු පොඩි වයසක හිටියේ. මගේ ගෙදර අපේ ගෙදර තමයි මේ පුහුණුවෙන් කටයුතු කරේ. ඒ නිසා ඒ කලිදා ඇල්විස් සුනිල් සරච්චන්ද්‍ර රොඩ්නි වර්ණකුල නිහාල් ෆර්නෑන්ඩෝ වැනි දැවැන්ත පිරිසක් එක්ක තමයි මේ නාට්‍ය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකේ පසුබිම ඉඳලා තියෙනවා. වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක දැකලා තියෙනවා. ඒවත් එක්ක අලුත් නළු නිලියන් තෝරා ගැනීමෙන්දී අපි වැඩි සැලකිලිමත් වුණා. ඒ මුල් කෘතියට හානි නොවන විදිහටම ශිල්පීන් තෝරගන්න සහ ඒ දක්ෂතාවයෙන් තෝරගන්න. හැබැයි මේක නව ඉදිරිපත් කිරීමක්. තාත්තගේ ඉදිරිපත් කිරීමට වඩා පොඩි ඒ කියන්නේ නවතාවයක් තියෙනවා. දැන් අපි අලුත් ප්‍රේක්ෂක ජනතාවත් එක්ක කරන්නේ. නමුත් මුල් කෘතියේට කිසිදු හානියක් නොවන විදිහට පෙළ කිසිම වෙනසක් කරලා නැහැ. නමුත් චරිතයේ නිරූපණයේදී එකිනෙකාගේ ඊට වඩා වෙනස් තැනක තියෙනවා. ඒක ඉතින් ප්‍රේක්ෂකයන්ට බාරයි හොඳද නරකද කියන්න. නමුත් මුල් කෘතියට හානි නොවන ආකාරයෙන් කරන්න ගොඩක්ම උත්සාහ කරා. ඔව්. ඊට පස්සේ අපි දැන් ආයෙම හඬ කැවීම පැත්තට දැන් හඬ කැවීම වැඩසටහන් ගණනාවක් කරලා තියෙනවා. මටත් ගොඩාක් අවස්ථා ලැබලා තියෙනවා. මට මතක් වෙනවා තණ්ඩර්ස්ටෝන් ගිගුරුම් දනව මට දුන්නේ අවුරුදු 15ක චරිතයක්. ඒත් මට මතකයි මම ඒ දවසේ වජිර දැන් එන්න වයස පොඩි වෙනවා. ඊළඟට 10 චරිතයක්වත් දෙන්න කියලා මට මතකයි මම ඒ දවස්වල විහිළුවට කියනවා. ඉතින් මේ ඒ වගේ විවිධ ලස්සන නිර්මාණ අධ්‍යක්ෂණය කළා වජිර. ඒ අතරේ වජිර තව දෙයක් කියන්න ඕනේ. දැන් ගොඩාක් අය හරිම ආසාවෙන් ඉන්නවනේ මේ රූපවාහිනිය හඬ කැවීමට සම්බන්ධ වෙන. හැබැයි ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. තරඟේ වැඩි. හැබැයි මං හිතන්නේ ඒකට හොඳම අවස්ථාවක් දැන් තියෙනවා මේ රූපවාහිනිය මගින් පාඨමාලාවක් කරනවා නේද? ඔව් රූපවාහිනියෙන් හඬ කැවීම පාඨමාලාවක් කරනවා. මාස 6ක පාඨමාලාවක්. එතනදී අපි ඇත්තටම මූලික දැනුම ලබා දෙනවා හඬ කැවීම ශිල්පියෙක් වන්නේ කෙසේද කියන එක. ඒ කියන්නේ හඬ කැවීම ශිල්පියා වෙන්න අපි අවස්ථාව ගන්න කොයිතරම් දේවල් අපි දැනුවත් වෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ තාක්ෂණික පැත්තෙන් සහ ශිල්පියෙක් විදිහට තමන්ගේ කටහඬ කොහොමද පවත්වාගෙන යන්න ඕනේ සහ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ තමන්ට තියෙන තැන කොතනද සහ විශේෂයෙන්ම මේ වගකීම කියන එක. මම හිතන්නේ නව පරම්පරාවේ මම වැඩියෙන්ම දකින ප්‍රශ්නේ තමයි සිතාරක්කලගෙන් එක වෙන්නේ නෑ ඇත්තෙන්ම සහ ඒ පරම්පරාවෙම වෙන්නේ. නමුත් අලුත් අය හිතනවා අද වොයිස් ටෙස්ට් එකට આવත් හෙට ඉඳන් ඩබින් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම ප්‍රශ්නයක්. මේක හැදෑරිය යුතු කාරණාවක් කියලා තමයි මම හිතන්නේ. ඒක නිසා මේක අපි මේ රූපවාහිනී සංස්ථාවෙන් ගෙනින මේ පාඨමාලාවෙන් බොහෝ දේවල් දැනගන්න පුළුවන්. ඒ ඇරෙන්න තමන් තුලත් මේකේ පුහුණුවක් අවශ්‍යයි කියන එක මම හිතනවා. අනිවාර්යයෙන්ම පුහුණුව නැත්තම් කිසිදු දෙයක් කරන්න බෑ. සාහික ලේසි කියලා හිතන්නත් එපා. මේ මොකද හඬ කැවීම නෙමෙයි හඬ රංගනය ඉගෙන ගන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. දැන් ඒ වගේ තමයි තව දෙයක් පහුගිය දවස්වලම මේ වජිරා විවිධ රටවලට ගියා. මම හිතන්නේ අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් මේ නිර්මාණ සම්බන්ධයෙන් කතා බහ කරන්න වෙන්න ඕන. ඔව් අලුත් නිර්මාණ කීපයකටත් මම සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒකට ඒහා සම්බන්ධව පොඩක් දැනුම එකතු කරන්න තමයි ගිහින් හිටියේ ඇත්තටම. විවිධ රටවල විශේෂයෙන්ම රූපවාහිනී කලාව සම්බන්ධයෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා තමයි ගිහින් හිටියේ. ඉතින් මම හිතන්නේ හොඳ නිර්මාණයක් ගොඩනගන්න ඉස්සරහට අවස්ථාව ලැබෙයි. ඒ අතරේ අපිට පොඩි බැයිද ඉංගියක් දෙන්න ඉදිරියේදී ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ නිර්මාණ කියලා. මං හිතන්නේ කුතුහලයෙන් ඉන්නවා විශේෂයෙන්ම කට්ටිය ඊළඟ මොනවද පෙන්වන්නේ අපි කියලා. මං හිතන්නේ අපිට චීන වැඩසටහන් ගොඩක් ලැබිලා තියෙනවා. තවත් චීන වැඩසටහනකට තමයි සූදානම් වෙමින් ඉන්නේ. ඒක ටිකක් වෙනස් විදිහේ කතාවක්. පිටසක්වල ජීවිනුත් සමග තියෙන කතාවක් කියමුකෝ. අපි නම නොකිය ඉමු දැම. නැත්නම් ඒක ලඟ වෙනකොට ඒකේ තියෙන කුතුහලය නැති වෙන නිසා මේ දවස්වල හොයන්න බලන්න. මොන වගේ කතාවක් වෙනව ඇද්ද කියලා. අනිවාර්යෙන් හොයන්න. මොකද සමහර වෙලාවට මම දැක්ලා තියෙනවා
මම දන්නෙත් නෑ සමහර කතා. දැන් මට අපි පොඩි උදාහරණයක් ගමුකෝ මේ මතක සිත්තම්. දැන් මතක සිත්තම් මට මතකයි ඕක මම හිතන්නේ කරන්න හිතලවත් නැද්ද මන් දන්නේ. මගෙන් අහනවා මතක සිත්තම් දැන් රූපවාහිනිය කරන්නේද යන්නේ. මේක මේ ගාලා දැන් මගෙනුත් අහනවා. මොකද මම අර චංගුමීට හඩ දීපු නිසා ඒ රංගන ශිල්පිනියම නිසා. ඉතින් මම ඇත්තට මමවත් දන්නේ නැහැ. ඊට පස්සේ මම හිතන්නේ මම මෙහෙනුත් ඇහුවා මෙහෙම එකක් එනවද කියලා. ඒ කියන්නේ මම හිතන්නේ ඒගොල්ලන් ඔක්කොටම ඉස්සෙල්ලා ඒගොල්ලෝ දන්නවා ඒක. කුතුහලයෙන් ඉන්නවා. ඉතින් හැමතිස්සෙම විශේෂයෙන්ම ඔය කොරියානු නාට්‍ය විකාශනය වෙද්දී ඊළඟට මේක නේද ඊළඟට මේක නේද කියලා අපිටත් ඉස්සෙල්ලා ඒගොල්ලෝ දන්නවා වගේ. මේක තමයි දාන්න යන්නේ කියලා. මම දා ඒක හොඳයි ඉතින් ඇත්තටම. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට තියෙන එක ගොඩක්ම හොඳයි. සමහරවිට නම් පවා යෝජනා කරනවා. ගීත පවා ලියලා අපිට එවනවා. මේක හොඳයි තීම් එකට මේක මේ වගේ එකක් දාන්න. මේ වගේ ශිල්පීන් ගන්න සහ විශේෂයෙන්ම කියන්න ඕනේ හඬ ශිල්පීන් ගැන හරි උනන්දුයි. මේ චරිතෙට මෙයා ගත්තොත් හොඳයි නේද? ඒ වගේ යෝජනා පවා එනවා. කියන්නේ තරම උනන්දුවක් තියෙනවා. තරම උනන්දුවක් තියෙනවා. දැන් මම ඇත්තටම දැන් කතාවක් තෝරගන්නකොට නිර්මාණ තෝරගන්නකොට විදේශීය නිර්මාණ ඔය අවධානය යොමු කරන්නේ මොන වගේ දේවල්ද මේක අපේ රට මේක හොඳයි මේක හඬ කවලා පෙන්වන්න කියලා. ඔව් විශේෂයෙන්ම අපේ සංස්කෘතියට බලපෑමක් නොවන වැඩසටහන් තෝරන්න තමයි විශේෂයෙන් කල්පනා කරන්නේ. සහ අපිට ඉන්න ප්‍රේක්ෂක ප්‍රජාව ගැන හැමතිස්සෙම කල්පනා කරන මොන වයස් කාණ්ඩයටද අපි මේක කතා කරන්නේ සහ මේ අපි මේක කොහොමද ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්නේ කියන එක මේ සියල්ල ගැන කල්පනා කරලා තමයි වැඩසටහනක් තෝරගන්නේ. විශේෂයෙන් ලංකාවට වැඩසටහනක් අපි මිලදී ගන්නකොට හෝ අපිට විශේෂයෙන්ම ගොඩක් වැඩසටහන් එන්නේ ඇත්තට නොමිලේ ත්‍යාග ලෙස. එතකොට ඒ වගේ ගද්දි වුණත් අපි කල්පනා කරනවා මේකට ඊ රටේ කොච්චර ප්‍රතිචාරයක් තිබුණාද සහ අපේ රටට මේක ගැළපෙයිද. සමහර වෙලාවට කොරියානු භාෂාවෙන් තියෙන සමහර වැඩසටහන් ඒ රටේ ගොඩාක් ප්‍රසිද්ධ වුණත් අපේ අය ඒක පිළිගන්නේ නැති තැන්වල කතා තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට ගැළපෙන එක තෝරගන්න ඕනි කියන තැන තමයි අපි ඉන්නේ. අනිවාර්යයෙන් මේක මොකද ජාතික රූපවාහිනියේ තියෙන වෙනසත් එක්කයි මම හිතන්නේ ටයි මහත්තයා ආරම්භ කරපු ඒ හඬ කැවීම මේකක ඊට පස්සේ අතුල් රන්සිලාල් මහත්මයා ඊළඟට මෙහෙම ඇවිල්ලා වජිරා සහ ඉදිරියට පවා මේ වෙනතුරුත් නිර්මාණයේදී හැම වෙලේම අපේ සංස්කෘතියට මුල් තැන දීලා අපිට ගැළපෙන විදිහේ හොඳ නිර්මාණ තමයි කළේ. එතනදී සමහර වෙලාවට මම හිතන්නේ සමහර අපිට නොගැලපෙන යම් පොඩි දේවල් තිබ්බනේ ඒවා සංස්කරණය වුණානේ. ඔව්. විශේෂයෙන් මේ වගේ දේවල් සංස්කරණය වෙනවා. එක්කෝ අපේ වීඩියෝ පැත්තෙන් සංස්කරණය නොවුණා සමහරවිට වචන වලින් පවා සංස්කරණය වෙච්ච අවස්ථා තියෙනවා. ඔයගලන්ට මතක නම් මේ නිකුම්බිච්චි. එතකොට කුම්බිච්චි කියන්නේ ඇත්තටම ෆර්ඩි කියන්නේ පිරිමි චරිතයක්. හැබැයි අපේ ශ්‍රී ලංකාවේ හඬ කවපු කාටුන් වැඩසටහනේදී ඒක ගැන් චරිතයක්. එතකොට ඒට අනුව තමයි පිටපත ලියවෙන්නේ. අපි ඒකේ තිබුණ පොඩි ආදර සම්බන්ධයක් එහෙම තියෙන කතාවක් තියෙනවා. හැබැයි ඒ සියල්ල වහලා තමයි මේ පරිවර්තන කටයුතු උනේ. මොකද මේක අපි පෙන්වන්නේ ළමයින්ට. එතකොට ළමා ප්‍රජාවට ගැළපෙන අයුරින් මේ කතාව නැවත පොඩි සංස්කරණයක් වෙලා තියෙනවා. හැබැයි මූලික කතාවට හානියක් නොවන අන්දමින් මේක කරන්න හැමතිස්සෙම අපි උත්සාහ කරනවා. දැන් ඒක අර තියෙන්නේ මෙහෙමනේ දැන් අපි සාමාන්‍ය කූඹියා නෙමෙයි කියන්නේ කූඹිච්චි. අපි අර සින්දු ගන්නේ කූඹිච්චි. කොහොමද ළඟයි සමීපයි නේද? සමීපයි. ඒ වගේ. එතකොට දැන් තව දැන් මේ ලේසි නෑනේ මේ අංශයක් ප්‍රධානියා කියන එක හරි ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද ඒ වැඩසටහන් වගේම තමයි දැන් ඔබට තියෙන අනිත් සේවකයන් ගැන බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරන විදිය බලන්න ඕනේ. බොහොම අවධානයෙන් ඉන්න ඕනේ. හිතෙනවා දැන් මොකද හිතෙන්නේ එදා වැඩසටහන් හඬ කැවීම වැඩසටහන අධ්‍යක්ෂවරිය ලෙස හිටපු වෘත්තියද නැත්නම් අද ආයතනය වාර සහකාර අධ්‍යක්ෂය කියන ධූරයද වඩාත්ම බාහිර ධූර වෙලා තියෙන්නේ. බාහිර ධූර වෙලා තියෙන්නේ දැන් මං ඉන්න තනතුර තමයි මං හිතන්නේ. මොකද නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් උත් මම වග කියන්න ඕනේ. සහ ආයතනයක් විදිහට මම සහකාර අධ්‍යක්ෂතුමියක් විදිහට පරිපාලන කටයුතුකුත් මේ සම්බන්ධව කරනවා. එතකොට මේ දෙකම හොඳ මට්ටමේ තියාගන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. එකක් තියෙන්නේ මම නිෂ්පාදන ක්‍රියාවලිය මුල ඉඳන් හිටපු නිසා මට මේකේ ඇතුලේ තියෙන මොන හරි ගැටලු තැන් තියෙනවා නම් සහ ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් තැන් ගැන සහ මගේ නිර්මාණ ශක්තියනොත් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් දේ දෙන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මම මුල ඉඳන්ම දන්න නිසා. ඒක මං හිතන්නේ පහසුවක් වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ
මේ අංශයේ ප්‍රධානී වුණාට වැඩ කටයුතු පහසුව කරගෙන යන්න. සියලු දෙනාගේම සහයෝගය ඇත්තටම ලැබෙනවා. ඉතාම හොඳ සහයෝගයෙන් සියලු දෙනාම කටයුතු කරනවා. මුලින්ම මම පටන් ගත්තාම ඒ කියන්නේ මට මුල්ම අවස්ථාවේ ඔයගොල්ලෝ බලපු රුවැති සිත ඇත්ති අධ්‍යක්ෂණය කරමින් තමයි මේ තනතුරේ ඉන්න උනේ. එතකොට පොඩ්ඩක් ඇත්තටම ටිකක් අමාරු වගකීම් වැඩි. මං පරිපාලන පැත්තත් බලන්න ඕනේ, අනිත් සේවකයන් ගැනත් බලන්න ඕනේ, ඊයසේ මගේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැනත් බලන්න ඕනේ. ඒක මොකද දිනපතා ටෙලිකාස්ට් වෙනවා. ඒකට ඒකට සූදානම් වෙන්න ඕනේ. ආරම්භයේ ඊටාම බාර දూరుයි. දෙකම කරමින් තමයි ආවේ. ඇවිල්ලා පස්සේ තමයි මම රුවැති සිත ඇත්තට පස්සේ අලුතෙන් අධ්‍යක්ෂණ කටයුත්තක් කරේ නැහැ. මොකද මගේ ඉතුරු ශිල්පීන්ට සහ මගේ නිලධාරීන්ට ඉතුරු වැඩ ටික බාර දුන්නා. මොකද දෙකම එකට කරන්න ගියොත් මට හිතෙනවා ඒක ටිකක් අමාරුයි කියලා. හැබැයි හොඳ නිර්මාණයක් කරන්න ආසාව තියෙනවා හිතේ. මොකද අපි හැමතිස්සෙම නිර්මාණකරුවෝ විදියට ඉන්න නිසා මම ආසයි අලුතෙන් එකක් කරන්න. ඒකට ඉඩකඩ හදාගන්න ඕන කියලා හිතනවා. තවමත් ඒකට ඉඩකඩ හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒකසි මං හිතනවා අධ්‍යක්ෂතුමියක් විදියට ඒකක ඉන්නකොට ඊට වඩා වගකීම් වැඩි කියලාද. අනිවාර්යයෙන්ම. ඉතින් ගොඩක් ස්තුතියි වජිරා. මම දන්නවා ඉදිරියේදීත් අපිට ලස්සන නිර්මාණ දැක බලා ගන්න පුළුවන් වෙයි. මේ නිර්මාණත් එක්ක අපිට ලස්සන දෙයක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ සියලු කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.